අයිබෝන් කියල පිළිගන්න මගේ යාලු හැමෝම මගේ චැනල් එකට. ඉතින් SL ඔන්ලයින් YouTube channel එකෙන් මේ වීඩියෝ එක ගැන මගේ නම තුසිත සහ අද වැදගත් දෙයක් තමයි කතා කරන්නේ සියලුම දේ කවර් කරලා ලංකාවේ unlimited internet ගැන තමයි අද කතා කරන්නේ. දැක්කන කලින් වීඩියෝ එක unlimited package ඔක්කොටම කලින් active කරපු කට්ටිය දැන් ඉන්නේ එහෙම. ඉතින් එහෙම වෙන්නේ නැතුව මම මේ කියන විස්තර අහලා ඔයාලට ගැළපෙන package එක active කරගන්න. හරි. මුලින්ම යන් මෙන්න මේ voice එක අහන්න. සම්පූර්ණ වීඩියෝ එක බලන්න නැතුව කමෙන්ට් දාන්න එපා. අනිවාර්යයෙන්ම සම්පූර්ණ විස්තරය දැනගන්න ඕන නම් සංගවිච්ච ගාස්තු, tax, ඊට පස්සේ package prices, package එක transfer කරන්න යන කාලය, හොරබරු සියලුම දේවල් මේ වීඩියෝ එකෙන් SLT එකෙන්ම අහලා දැනගමු. හරි. මෙන්න මේ voice එක අහලා එන්නකෝ. ඔබගේ අමතුම අපගේ පාරිභෝගික සේවා නිලධාරියෙකු වෙත යොමු වනු ඇත. කරුණාකර රැඳී සිටින්න. හයිබෝන් පස්මට පුළුවන් සහයවන්න. ඔව් මම ඇහෙනවද? හෙලෝ. ඔව් සහයනවා. ඔව් මම තුසිත මේක කියන්න සර්. ඔව් හරි. මට මෙහෙමයි මට අර අලුතෙන් ආපු අන්ලිමිටඩ් පැකේජ් එක ගැන පොඩ්ඩක් කෙටි දැනුවත් කිරීමක් කරගන්න ඕනේ වාට කියලා. මේ ඒ පැකේජ් එක සහ ඒවයි ඒ කියන්නේ ආයෙත් කොහොමද කියලා. මට පොඩ්ඩක් ඒ ගැන කියන්න පුළුවන්ද? ඔව් සර් මාරේ SLT කනෙක්ෂන් එකක් තියෙනවද සර්? මගේ 4G router එකක් තියෙන්නේ. දැන්ට normal අර ඒ මොකද්ද මේ family box package එක තමයි දැන් අර 1600 ගන්න තියෙන package එක තමයි use කරන්නේ. මේ මම unlimited package එකට මාරු වෙන්න පොඩ්ඩක් ඒ ගැන විස්තර ටික තමයි දැනගන්න ඕනේ. හරි unlimited සර් දැන් 4G කනෙක්ෂන් එකක් තියෙනවනේ සර්. 4G වල සර් තියෙනවා LTE unlimited 2 කියලා තියෙනවා. ඔව්. මෙතක 4 කියලා තියෙනවා 6 කියලා තියෙනවා සර්. unlimited 2 කියලා කියන්නේ ස්පීඩ් එක download speed එක සර් 2 Mbps වලින් යන්නේ. ඒක සර් රෙන්ටල් එක එනවා මාසෙකට 2250ක් එනවා. අනිත් එක LTE unlimited 4 කියලා කියන්නේ 4 Mbps වල තමයි ස්පීඩ් එක. ඒක 3950යි. අනිත් එක සර් 8 වලට තියෙන එක සර් 5450ක් එනවා රෙන්ටල් එක සර්. ඔව් එතකොට මේ 8 Mbps වලින් ඩවුන් ස්පීඩ් එක එනවා. ඔව් ඒ කියන්නේ පැකේජ් තුනයි තියෙන්නේ 4G users වල නේද? 4G වලට පැකේජ් තුනක් තියෙනවා. තුනක් තියෙනවා. එතකොට මේ පැකේජ් එකට දැන් අමතර සාමාන්‍ය ටැක්ස් එකක් ආය වෙනවනේ රෙන්ටල් එකට. දැන් සාමාන්‍යයෙන් අර ඔව් ටැක්ස් එක කොහොමද ආය වෙන්නේ? 10.2ක් වෙනවා සර් ටැක්ස් එක. 10.2ක්. එතකොට මේ ඔව් එතකොට දැන් අපි සාමාන්‍යයෙන් මේ පැකේජ් එක ඇක්ටිවේට් කරද්දි කොහොමද කරගන්න ඕනේ? ඇක්ටිව් කරන සර තියෙනවා අපිට මෙතන ඇක්ටිව් කරන්න පුළුවන්. සරට ඇක්ටිව් කරනවා නම් අන්ලිමිටඩ් පැකේජ් වල නම් සර් 500ක් ආය කරනවා. ආය කියන පැකේජ් මාරු වෙනකොට පැකේජ් ට්‍රාන්ස්ෆර් එකට ට්‍රාන්ස්ෆර් ෆී එක වෙදලා 500ක් ආය කරනවා. එතකොට සාමාන්‍යයෙන් ඔව් කියන්න. ඔව් කියන්න සර්. එතකොට අන්ලිමිටඩ් පැකේජ් කියන සර් මොනාරි data add-ons වගේ පැකේජ් තිබ්බොත් ඒක කැන්සල් වෙනවා. අන්තික සර් තියෙනවා සයිට් වල කියන්නේ torrents Telegram වල වගේ සයිට් වල බ්ලොක් කරලා තියෙන්නේ. ඒ වලට සර් access නැහැ ඒකට. ඔව්. torrents Telegram වගේ සයිට් වල බ්ලොක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒවා යූස් කරන්නම් බෑ ඒවට ඩේටා ලිමිට් එකක් නෙවෙයි සම්පූර්ණයෙන්ම වෙයි. නෑ ඒක බ්ලොක් කරලා තියෙනවා සර්. torrents එකයි Telegram වල බ්ලොක් කරලා තියෙන්නේ. ඔව් සර්. ඊට අමතරව මොන වෙබ්සයිට් එකේද බ්ලොක් කරපු එහෙම? නෑ සමහර VPNs වලින් ලොග් වෙන වෙබ්සයිට්ස් තියෙනවා ඒව බ්ලොක් කරලා තියෙන්නේ. ඒවා torrents Telegram වල බ්ලොක් කරලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට YouTube Zoom වගේ මීටින්ස් ඒ වගේ ඒවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේක නේද?
නෑ Zoom ඒ කියන්නේ සර් add-ons කොහොමද සර් ඇක්ටිව් කරන්න බෑ. කියන්නේ add-ons කියන්නේ කොහොමද සර් unlimited නේ යන්නේ සර්. අඩ්වාන්ස් නෙමෙයි දැන් සාමාන්‍යයෙන් මම Zoom add-on එකක් කරන් ඉන්නේ. ඒක නෙමෙයි මම කියන්නේ දැන් අපි සාමාන්‍ය normal මේ පාවිච්චි කරන data වලින් unlimited data වලින් අපිට Zoom app එක පාවිච්චි කරන්න පුළුවන් නේ. ඔව් පුළුවන් සර්. එතකොට මේක තව මේක පුළුවන් ඒත් සර් දැන් ඔබතුමා add-ons ඒක දැන් add-ons දැන් ඔබතුමා add කරලා තිබ්බොත් සර් දැන් ආය කරපුවේම තියෙනවා. ඒ දවස් ගානට තියෙනවා. ඉතින් දැන් තියෙන එක නැති වෙනවා. add-ons මේකම list එකම නැති වෙනවා. ඒ කියන්නේ add-ons add කරාට මාත්ම කොහොමද unlimited නේ එක. කොහොමද use කරන එක. ඒ නිසා තියෙන add-ons එක නැති වෙනවා ඒක. ඒක නේකට අයවීමක් මොකුත් වෙන්නේ නැහැ නේ ඉදිරියට. ඒක එතනින් cancel වෙලා යනවා. නෑ ආය වෙනවා. ආය වෙනවා කියන එක ඔබතුමා active කරපුවකට ආය වෙනවා. හරිද? ඔබතුමා active කරපු දවසට ආය වෙනවා ඒක. හරි. ඒ කියන්නේ next month එකේ ආය වෙන්නේ නැහැ. ඔබතුමා අද active කරා කියමුකෝ සර්. ඔව් නෑ ඒක auto renewal එක කියන්නේ Zoom කියන renew වෙන්නේ නැහැ ඒක. හරි. ඒක අපි active කරොත් විතරයි ඒක active වෙන්නේ. හරි. එතකොට සාමාන්‍යයෙන් මේකේ YouTube වීඩියෝ එකෙන් බලද්දි මොන හරි quality එකේ මේව එකක් තියෙද? ඒ කියන්නේ මේ 720p නෑ ඒක කියන්නේ ස්පීඩ් එක නම් මෙහෙම තමයි යන්නේ. ඒ කියන්නේ කොහොමත් unlimited එකට ස්පීඩ් එකට එහෙම තමයි යන්නේ. අර rental එක 2250ට තියෙන 2 Mbps එකෙන් යන්නේ. Pro එකට ඒ කියන්නේ 3950ට 4 Mbps එකෙන් යන්නේ සර්. හරි. එතකොට මේ සාමාන්‍යයෙන් මේ අපි පැකේජ් එකක් ඒ කියන්නේ වෙනස් දැන් මගේ පැකේජ් එක මම වෙනස් කරගත්තොත් unlimited පැකේජ් එකකට කොච්චර කාලයක් යනවද ඒකට? ඒක කන්වර්ට් වෙන එක. ඒක නෑ charge නෑ ඒක සර් ඒ කියන්නේ transfer වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය දවසක් වගේ තුළ මේක වෙනවා. හරි හරි. එතකොට ඒක දැන් සාමාන්‍යයෙන් මේ අපේ දැන් තියෙන පැකේජ් එකට දැන් තියෙන පැකේජ් එකට දැන් අද ගත්ත කියන්නකො මම මේ මාසේ 30න් පැකේජ් එක කරනවා නම් අපි දැන් අද ගත්තොත් මේ unlimited පැකේජ් එක අපේ data දැන් අද පාවිච්චි කරපු usage එකට විතරද ආය වෙන්නේ. ඔව් සර් ඒ කියන්නේ බිලින් ඩේට් එක සාමාන්‍යයෙන් පළවෙනිදා වගේ තිබ්බොත් සර් අද $1 වෙන සර් $1 වෙනකන් සර් ඒ කියන්නේ රෙන්ටල් එක යනවා. ඊට පස්සේ අනිත් එක තියෙන්නේ unlimited එකට තමයි එන්නේ ඒක. ඒකට ඒ කියන්නේ data add-ons වල මොනවා රෙඩ් කරොත් තිබ්බොත් ඒකට ඒකට නම් අනිවාර්යෙන් ඒ කියන්නේ one time charge විදිහට ඒක යනවා කොහොමද? ඒක කොහොමත් වෙන්නේ නැහැ. ඒකට අය වෙනවා. ඒක cancel කරා කියලා ඒක ඒ දවස් ගන්නට බලන්නේ කොහොමත් ඒක one time charge විදිහට ඒක යනවා. unlimited active කරාට පස්සේ ඒක නැති වෙනවා සර්. හරි හරි හරි. අර ඒ ඊට අමතරව මොනවා හරි තියෙද මේකේ මේ terms and conditions මොනවා හරි පැකේජ් එකේ unlimited පැකේජ් වල terms නම් දැනට මෙහෙම තමයි තියෙන අර normal third ඒ කියන්නේ අර torrents ඒ වගේ sites වලට දැනට යන්න බෑ block කරලා තියෙන්නේ. speed එක දැනට මෙහෙම තමයි තියෙන්නේ. දැනට අපිට කියන්නේ මේ අපි ඔක්කොම දීලා තියෙන සර් TRC regulation ඒ කියන්නේ එයාලගේ guidelines අනුව තමයි දීලා තියෙන්නේ දැනට. ඔව්. හරි සර් දැනට මෙහෙම තමයි අපි හඳුන්වලා දෙලා තියෙන දැනට. ඔව් එතකොට මේ ගැන විස්තර අපිට app එකෙන් බලා ගන්න බැරිය තාම අප්ඩේට් කරා මුකුත් අප්ඩේට් වෙන්නේ නැහැ නේ app එකේ. අපේ සයිට් එකෙන් බලන්න පුළුවන් මේ slt.lk එකෙන් බලන්න පුළුවන් මේ. එතකොට ඒ හරහා අපිට පැකේජ් එකක් ඇක්ටිව් කරගන්න පුළුවන්ද සයිට් එක රහම? සයිට් එකෙන් බෑ සර් කියන්නේ my slt කියලා app එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ. ඔව් මේක වෙනකස් මේක අලුතින් කියන්නේ my slt app එක කියන්නේ ළඟදී මේක හඳුන්වලා දුන්න එක. මේක ෆීචර්ස් ගොඩක් තියෙන. ඒ කියන්නේ බ්‍රෝඩ්බෑන්ඩ් වලට වඩා මේක ගොඩක් තියෙනවා. අනිත් එක දැන් මොනවාරි ඔබතුමාට account එක create කරන්නත් පුළුවන්. ඒකට මොනවාරි voice connection එකක් තිබ්බොත් ඒ account එකට මේකට add කරන්න පුළුවන්. add කරලා සර බලා ගන්න පුළුවන්. හරි හරි. තියෙන bills බලා ගන්න පුළුවන්, තියෙන charge බලන්න පුළුවන්, extra GB අර මොනවාරි ඔක්කොම add කරන්න පුළුවන්. features ගොඩක් තියෙනවා. හරි. එතකොට මේ unlimited package active කරද්දී ඔයාලට කතා කරලා active කරන්නත් පුළුවන්. මේ MySLT app එක කරා active කරන්නත් පුළුවන්. ඔව්. එතනත් පුළුවන්. ඔව්. මෙතන කතා කරලා පුළුවන්. හරි හරි thank you මට ඒක තමයි දැනගන්න ඕනේ. හරි okay thank you. හරි මාත්මා. හරි සර්. okay සර්. හරි. හරි ඔයාලා අහන්න තියෙන මේ voice එක SLT එකේ මේ ඒජන්ට් කියපු විදිහට කස්ටමර් සර්විස් එකේ අපිට 4G users ලට SLT එකේ පැකේජ් 3ක් හඳුන්වලා දෙනවා. ඒ පැකේජ් 3 ගැන මම ඔයාලට කෙටියෙන් සරලව කියන වීඩියෝ එක ඉවර වෙනකන් මේක දිගටම බලන්න මොකද ගොඩක් වැදගත් කරුණු මම මේ වීඩියෝ එකේ කියනවා. හරි මෙයාලගේ පළවෙනි පැකේජ් එක රුපියල් 2250යි ස්පීඩ් එක 2 Mbps. ඊට පස්සේ මෙයාලගේ දෙවෙනි පැකේජ් එක 3950යි මේකේ ස්පීඩ් එක 4 Mbps. ඊට පස්සේ මෙයාලගේ තුන්වෙනි පැකේජ් එක 5450යි. මේකේ ස්පීඩ් එක 8 Mbps. ඉතින් ඔයාලා මේක තියෙනවානේ මාසික රෙන්ටල් එක. ඒ කියන්නේ මේක කියනවා 2250යි 3950යි 5450යි. මේවට අමතරව මේ ඔයාලට මේකට දරන්න වෙනවා 10.2ක ටැක්ස් එකක්. ඒ කියන්නේ මේ 2250ට අමතරව 3950ට අමතරව 5450ට අමතරව
මේ පැකේජ් තුනෙන් මොන එකක් ඔය ඇක්ටිව් කරත් මෙයාලා මේ කියන ගානට වඩා 10.2ක ටැක්ස් එකක් ඔයාලට ගෙවන්න වෙනවා මේකට. මේ ටැක්ස් එකත් එක්ක එකතු වුණාට පස්සේ ඔයාලට මම මේක ටෝටල් ප්‍රයිස් එක කියන්නම්. රුපියල් 2250 පැකේජ් එකට 10.2ක් එකතු කරාම මේකට එකතු වෙන්න ඕනි තව රුපියල් 229.5ක්. ඒ කියන්නේ රුපියල් 229.50ක් මේකට එකතු වෙනවා. එතකොට ඔයාලා 2250 පැකේජ් එකට ගෙවන්න ඕනි සම්පූර්ණ ගාණ 2479.50. ඊට පස්සේ දෙවෙනි පැකේජ් එක 3950යි. මේකට 110.2ක් එකතු වුණාට පස්සේ මේකට එකතු කරන්න රුපියල් 402.79ක්. ඒ කියන්නේ 790ක්. එතකොට ඔයාලා මේකට ගෙවන්න ඕනි සම්පූර්ණ ගාණ 3950 පැකේජ් එකට ගෙවන්න ඕනි සම්පූර්ණ ගාණ 3452.790ක්. හරි. තුන්වෙනි පැකේජ් එක. තුන්වෙනි පැකේජ් එක රුපියල් 5450 කියලා තමයි SL එකෙන් කියන්නේ. ඉතින් මේ රුපියල් 5450ට ඔයාලා එකතු කරන්න ඕනි 555.9ක්. ඒ කියන්නේ රුපියල් 555.790ක්. එතකොට 5450 පැකේජ් එකට මෙයාගේ ඇතුළත් වුණාම ඔයාලා 5450 පැකේජ් එකක් ටිකරොත් ඔයාලට ගෙවන්න ඕනි සම්පූර්ණ ගාණ තමයි රුපියල් 6005.790ක්. ඊට පස්සේ අපි බලමු මේ MBBS කියන්නේ මොකක්ද කියලා. මෙතන මෙයාලා කියන විදිහට දැන් ඔයාලා ගොඩක් අය හිතන්නේ මේ MBBS කියන්නේ මෙගාබයිට් per second කියලා. ඒ කියන්නේ තප්පරයට මෙගාබයිට් එකක්. දැන් මෙයාලා කියන විදිහට SLD එකෙන් ඔයාලට දෙනවා මේ පළවෙනි පැකේජ් එකට 2 MBBS. ඒ කියන්නේ ඔයාලට අනුව මේක තප්පරයට මෙගාබයිට් දෙකක් දෙනවා. කොහොමද එහෙම දුන්නා නම් අතල එක. ඉතින් ඒ අතල එක කඩන්න තමයි මම මේ හදන්නේ. MBBS කියන්නේ මෙගාබයිට් per second නෙවෙයි මෙගාබිට්ස් per second. ඒ කියන්නේ මේ 2 MBBS කියන පැකේ මේ ස්පීඩ් එක රියල් ඒ කියන්නේ මේ රියල් මෙයාලා කියන ස්පීඩ් එක නෙමෙයි මේක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය ගොඩක් අය මේක දන්නේ නැහැ. ඉතින් මෙගාබයිට් එකක් කියන්නේ කිලෝබයිට් 1024ක්. එතකොට සම්මත නියමයට අනුව මෙගාබයිට් එකක් 8කට බෙදුවාම තමයි මෙගාබිට්ස් එකක් එන්නේ. එතකොට මෙයාලා කියන විදිහට 2 MBBS කියන්නේ කිලෝබයිට් 4048ක්. ඒ කියන්නේ කිලෝබයිට් 1024 ඒවා දෙකක්. ඉතින් එතකොට MBBS එකක් කියන්නේ තප්පරයට කිලෝබයිට් 128ක්. ඒ කියන්නේ මෙගාබයිට් එක. ඒ කියන්නේ 1020 කිලෝබයිට් 1024 ඔයාලා 8ෙන් බෙදන්න ඕනි. එතකොට ඔයාලට එනවා කිලෝබයිට් 128ක්. ඒ කියන්නේ ඔයාලා කිලෝබයිට් 4048 8ෙන් බෙදුවාම ඔයාලා තප්පරයකට කිලෝබයිට් 506ක ස්පීඩ් එකක් තමයි මෙයාලා දෙන්නේ. Got it! Got it! ඉතින් ඔයාලා හිතලා බලන්න මේ ස්පීඩ් එක ඔයාලට ඇතිද කියලා. ඇත්තටම මට නම් මදි. මම පැකේජ් එක ඇක්ටිව් කරා. රුපියල් 2250 පැකේජ් එක 2479 පැකේජ් එක කියලා අපි කියමුකෝ. ඉතින් මේ පැකේජ් එක මම ඇක්ටිව් කරාම ඇත්තටම YouTube වීඩියෝ එකක්වත් බලා ගන්න බෑ. ඇත්ත වශයෙන්ම කිලෝබයිට් සාමාන්‍යයෙන් තප්පරයට 300න් එහාවත් යන්නේ නැහැ මෙයාලා මේ කිව්වට. සාමාන්‍ය මෙයාලා කියන විදිහට 506යි. ඒ කියන්නේ කිලෝබයිට් 506ක් යන්න ඕනේ එක තප්පරයකට. ඉතින් සාමාන්‍ය මං උපරිම සිග්නල් බාස් 3ම තියෙද්දි මං ලයිව් ස්ට්‍රීම් කරන්න හැදුවා. ඊට පස්සේ ගේම් ප්ලේ කරන්න හැදුවා. මෙතන කරන්නම බෑ. සාමාන්‍යයෙන් තප්පරයට කිලෝබයිට් 300න් එහා නම් යන්නේ නැහැ ෂුවර්. ඉතින් ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න මේ පැකේජ් එක මෙයාලා දෙන මේ වටිනාකමත් එක්ක ගැලපෙනවද කියලා. වටිනවද කියලා. ඇත්තටම මට නම් මගේ පැත්තෙන් බලුවනම් මේක ඇත්තටම මට මදි. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලට සාමාන්‍ය තරමක් මේකෙන් යූස් කරගන්න පුළුවන්. ඔයාලා රුපියල් 5450 එක රුපියල් 6000ට තියෙන පැකේජ් එක 8 MBBS මේ පැකේජ් එක ගත්තොත් සාමාන්‍යයෙන් ඔයාලට යූස් කරගන්න පුළුවන්. නමුත් මේක මේ වටිනාකමත් එක්ක ඔයාලට මේ පැකේජ් එක වටින්නේ නැහැ. හරි ඊට පස්සේ බලමු අපි මේ දැන් මෙයාලා මේ දෙන අන්ලිමිටඩ් පැකේජ් වලින් බ්ලොක් කරලා තියෙන්නේ මොනවද කියලා. මොනවද මෙයාලගේ බැරියර්ස්? මෙයාලා කියනවා ටෙලිග්‍රෑම් යූස් කරන්න බෑ. ඊට පස්සේ මෙයාලා කියනවා ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කරන ටොරන්ට් යූස් කරන්න බෑ. ඊට පස්සේ ටෙලිග්‍රෑම් ටොරන්ට් ඊට පස්සේ VPN වලින් යූස් කරලා යන වෙබ්සයිට් වලට යන්න බෑ. ඉතින් මම දන්නේ නැහැ VPN යූස් කරලා මොන වෙබ්සයිට්ද මෙයාලා මේ අදහස් කරන්න කියලා. මෙයාලගේ මම ඇහුවා මෙහෙම වෙන වෙබ්සයිට් ගැන මම කියන්නේ නැහැ. මෙයාලගේ දැනුවත් වීම අතරම මදි. ඉතින් මෙයාලා කියන විදිහට මේ VPN යූස් කරලා යන වෙබ්සයිට් වලට යන්න දෙන්නෙත් නැහැ. ඉතින් ඇත්තට මේක ලොකු ප්‍රෝඩාවක් කියලා මට හිතෙන්නේ. මොකද සාමාන්‍යයෙන් කෙනෙක් ටොරන්ට් යූස් කරනවා.
ටෙලිග්‍රෑම් යූස් කරනවා VPN යූස් කරනවා. ඉතින් මේ තුනම බ්ලොක් කරලා තියෙනම් ඇත්තට මේ පැකේජ් වලින් වටිනාකමක් නැහැ කියලා තමයි මට තේරෙන්නේ. ඊට පස්සේ තව දෙයක් තියෙනවා මෙයාලා හංගපු දෙයක්. මේ පැකේජ් අතර මාරු වෙනකොට දැන් ඔයාලා දැන් යූස් කරන කරන්ට් පැකේජ් එකකින් මේ ඔයාලා මේ අන්ලිමිටඩ් ඕන පැකේජ් එකට මාරු වෙනකොට රුපියල් 500ක් අය කරනවා. No! God, please, no! 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 ඒ කියන්නේ රුපියල් 500ක් අය වෙනවා. ඒක තමයි ඊගාව එක. ඊට පස්සේ තව දෙයක් තියෙනවා. ඔයාලා මේ පැකේජ් එකක් ඇක්ටිව් කරොත් මේ පැකේජ් එකක් ඇක්ටිව් වෙන කොච්චර වෙලා යනවද? ඉතින් මම මෙන්න මේ වොයිස් එක අහන්න ඔයාලා ඔක්කොම කලින්. එතකොට මේ සාමාන්‍ය කොච්චර වගේ වෙලා යනවද ඇක්ටිව් කරගන්න මේ වගේ පැකේජ් එකක්? විනාඩි 15කින් ඇක්ටිව් වෙනවා සර්. විනාඩි 15න්. හරි. ඕකේ. 5 minutes later. මෙහෙම සාමාන්‍ය අන්ලිමිටඩ් පැකේජ් එක ට්‍රාන්ස්ෆර් වෙන්න දවසක් යනවා. මට කිව්වා නම් විනාඩි 15 යන්න කියලා කලින් කතා කරපු දෙන්නෙක්ම. විනාඩි 15ක් විතර ට්‍රාන්ස්ෆර් කළා. වෙනත් සාරා කිව්වද? ඈ? බලමු ට්‍රාන්ස්ෆර් වෙද කියලා අලුතෙන් නම් ඒවල තියෙන එක. කොහොමද ඒක? දැක්ක නේද? එක්කෙනෙක් කියනවා මේ පැකේජ් එක මාරන්න විනාඩි 15ක් යනවා කියලා. අනික් කෙනා කියනවා දවසක් යනවා කියලා. අපි කාසියක් උඩ දාලා ටොස් එක අල්ලන්න වෙනවා. ණයද පොල්ලද? එහෙම තමයි තීරණය කරන්න වෙන්නේ මේ පැකේජ් ඇක්ටිව් වෙන කොච්චරලා යනවද කියලා. හරි. ඉතින් මම මේගොල්ලන්ගෙන් අහුව දෙන්නකින් උතර මේ පැකේජ් එක ඇක්ටිව් කරන්න කොහොමද කියලා. ඔක්කොම කලින් මේ වොයිස් එකත් අහලා ඉන්නකො පොඩ්ඩක්. එතකොට ඒ හරහා අපිට පැකේජ් එකක් ඇක්ටිව් කරගන්න පුළුවන්ද සයිට් එක රහම? සයිට් එකෙන් බෑ සර්. ඇප් එකකින් නෑ සර්. ඇප් එකකින් නෙමෙයි අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න www.slt.lk එකට ගිහිල්ලා ඒකේ බ්‍රෝඩ්බෑන්ඩ් එක යටතේ බලන්න. බ්‍රෝඩ්බෑන්ඩ් එක ක්ලික් කරන්න. එතකොට අර එනවා පැකේජ්. අන්ලිමිටඩ් කියන ඒ පැකේජස් එහෙම එනවා. එතනින් අපි ඇක්ටිවේට් කරන්න කොහොමද පැකේජ් එක? අපේ අර යූසර් නේම් එක පාස්වර්ඩ් එක දීලා account එකට ලොග් වෙලා ඊට පස්සේ නේද ඇක්ටිව් කරගන්න ඕනේ. අප්ඩේට් කරගන්න ඕනේ. ඔව්. එතනින් ගියා යන්න ඕන අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා සපෝට් එක යටතේ බ්‍රෝඩ්බෑන්ඩ් අප්ග්‍රේඩ් එකට යන්න. එතකොට ඒ හරහා අපිට පැකේජ් එකක් ඇක්ටිව් කරගන්න පුළුවන්ද සයිට් එක රහම? සයිට් එකෙන් බෑ සර්. බ්‍රෝඩ්බෑන්ඩ් එක ක්ලික් කරන්න. එතකොට අර එනවා පැකේජ්. අන්ලිමිටඩ් කියන ඒ පැකේජස් එහෙම එනවා. එතනින් අපි ඇක්ටිවේට් කරන්න කොහොමද පැකේජ් එක? අපේ අර යූසර් නේම් එක පාස්වර්ඩ් එක දීලා account එකට ලොග් වෙලා ඊට පස්සේ නේද ඇක්ටිව් කරගන්න ඕනේ. අප්ඩේට් කරගන්න ඕනේ. ඔව්. හරි ඔයාලා අහන්න ඇතිනේ. එක්කෙනෙක් කියනවා මේක SLT මොබිට සයිට් එකකින් ඇක්ටිව් කරන්න පුළුවන් කියලා. ලේඩි කෙනා. ඊට පස්සේ කතා කරපු කෙනා කියනවා මේක එකෙන් ඇක්ටිව් කරන්න බෑ කියලා. ඉතින් මේ කෝකද හරි? මේ මෙයාලා SLT එකකින් නෙවෙයිද මං අහන්නේ. කමෙන්ට් එකක් දාන්න මේක මොකද්ද මෙතන වෙන්නේ? ඇයි මෙයාලා මෙහෙම හැසිරෙන්නේ? ඉතින් ඔයාලට වැදගත් දේවල් කිපයක් කියන්න දෙනවා. පළවෙනි එක තමයි මේ SLT මොබිටෙල් අන්ලිමිටඩ් පැකේජ් එකක් ඔයාලා ඇක්ටිව් කරාට පස්සේ ඔයාලට එක්ස්ට්‍රා GB ගන්න බෑ. මොකද ගන්න හේතුවකුත් නැහැ, ගන්නත් බෑ. දෙවෙනි එක තමයි ඔයාලා මේ අන්ලිමිටඩ් පැකේජ් එක ඇක්ටිව් කරාට පස්සේ ඔයාලට data add-ons ගන්න බෑ. Zoom, YouTube, ඊට පස්සේ තවත් මේ ගේමිං ස්ට්‍රීම් මේ වගේ කිසිම ඔයාලට වෙන data add-on එකක් ගන්න බෑ. ඉතින් කලවනේ මමත් මේව හොයලා බලන්න නැතුව පැකේජ් එකක් ගත්තා. 2250 පැකේජ් එකක් ගත්තා. දවසයි පාවිච්චි කරේ මුකුත්ම කරගන්න බෑ. මම මෙන්න මේ විදිහට මේ කට්ටියට කතා කරලා මේක අයින් කරගත්තා. හලම තුසිත කතා කරන්නේ ඇහෙනවද මාව? එහෙනවා. ඔව් මම පැකේජ් ඇක්ටිව් කරා ඊට පස්සේ මට ඒක යූස් කරගන්න බෑ. ගොඩක් ස්ලෝ. මොකුත් වැඩක් කරගන්න බෑ. සාමාන්‍ය විනාඩි 3 වීඩියෝ එකක් බලන්න පැයක් විතර යනවා HD quality එකකින්. ඉතින් මං ඊයරය කතා කරලා ආලි කිව්වා මේ පැකේජ් එක ඒ කියන්නේ මට මාරු කරලා දෙන්න කියලා ආයෙත් මගේ මේ වෙබ් මේ family plus පැකේජ් එකට. ඊට පස්සේ ඊයේ ට්‍රාන්ස්ෆර් එක කරා කියලා කිව්වා. මට ඊයරය 12න් පස්සේ ඇක්ටිව් වෙනවා කිව්වා. තාම ඇක්ටිව් වෙලා නැහැ. චෙක් කරලා බලමු සර්. ටෙලිෆෝන් නම්බර් එක කියන්න. මගේ ID නම්බර එක කියන්න බලන්න පුළුවන්ද? පුළුවන්. 1997යි 1997යි 1220යි 1038. හෙලෝ චෙක් කරනවා සර්. මෙතන හෙන්නේ. හරි. නමසේ 90 පැකේජ් එකේ තාම තියෙන්නේ නේද සර්? මොකද? 990 පැකේජ් එකේ තියෙන්නේ.
990 පැකේජ් එක කියන්නේ මා වෙබ් family bus පැකේජ් එකකින් ඉඳලා තමයි අර unlimited පැකේජ් එකට මාරු වුනේ. කලින් මේ පැකේජ් එක තිබුණේ කලින් අර 1600 ගන්න පැකේජ් එක වෙබ් family bus එක 1690 ඔව් ඔව් 1491 490 sorry ඔව් ටැක්ස් එක 600 ගණක් වෙනවා. දැන් ඊට පස්සේ ඉල්ලුවේ මොකද්ද? දැන් තියෙන්නේ unlimited පැකේජ් එක. අර අලුතෙන් SLT එකෙන් දීපු unlimited පැකේජ් ඒක තියෙන්නේ. දැන් ඊයේ 15 වෙනිදා රයන් එක ට්‍රාන්ස්ෆර් වෙනවනේ ඒ කියන්නේ පැකේජ් එකේ හින්දා ඊයේ මම දාලා දෙන්නම් කියලා තමයි කිව්වේ එතනින් කතා කරපු ලේඩි කෙනෙක්. يعني අඩු පැකේජ් එකකටද මේ ඊට පස්සේ දාන්න කිව්වේ? ඔව් 250ක් අය වෙනවා කිව්වා තව. ඊට පස්සේ ඊට ට්‍රාන්ස්ෆර් කරන්න කිව්වා මගේ ෆෝන් නම්බරේ මේ මුලින් දාපු එක නෙවෙයි දැන් තියෙන ඒකත් වෙනස් කරලා දුන්නා මට. මේ වෙනස් කරලා ට්‍රාන්ස්ෆර් වෙන්න දැම්ම කිව්වා මේ 12න් පස්සේ ට්‍රාන්ස්ෆර් වෙයි කිව්වා. මොකද්ද එතකොට වෙලා තියෙන්නේ එතන? this family trusting ඔයාලා ඇහෙන්නේ නැහැ මට. ඇහෙනවද? ඔව් කියන්න හලෝ. මෙහෙමයි මේක දැන් මාරු වෙලා නැහැ පැකේජ් එක. ඔව්. තාම මාරු වෙලා නැහැ මම ඒක දැනුම් දීම කරන ඉක්මනින් බලන්න කියලා. මේ එතකොට දැන් මම අන්ලිමිටඩ් පැකේජ් එක අරගෙන දවස් දෙකක් පාවිච්චි කරේ ඒකට අයිවීමක් වෙනවද මට? සම්පූර්ණ පැකේජ් ගාස්තුව 2000 ගණක් නෑනේ. දවස් දෙකට විතරයි අය වෙන්නේ. ඒ කියන්නේ යූසේජ් එක ගන්නවද දවස් දෙකට දෙකට බෙදලාද එහෙමද දෙන්නේ? දවස් දෙකට අය අඩු වෙන්නේ. හරි හරි. මේ එතකොට මට ආයෙ රික්වෙස්ට් එකක් කරනවද ඔතනින් මේ ට්‍රාන්ස්ෆර් කරලා දෙන්න කියලාද කොහොම හරි? මම මේක දාන්නම් මේක තාම බිලා නැහැ කියලා දැනුම් දීම. ඔව් එතකොට ඊයේ දාපු රික්වෙස්ට් එක වැල්ලක් තියෙන්නේ ඒක ඊයේ රෑ දාපු දාලා තියෙන්නේ සර්. ඔව් දාලා තියෙන මාකාරි සිස්ටම් එකේ ඉෂුව එකක් වෙන්නේ නැති. සිස්ටම් එකේ ඉෂුව එකක් නේද? වෙලා නැහැ මම දැන් දැනුම් දෙන්නම්. ඔව්. හරි හරි. No! God, please, no! 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 ඉතින් ඔන්න ඔකයි මට වුණේ. මම ඊයේ රෑ තමයි රික්වෙස්ට් කරේ මේ පැකේජ් එක මාරු කරන්න කියලා. ඉතින් තාම දැන් අද හවස 4ත් 5 වුණා තාම පැකේජ් එක ඇක්ටිව් කරලා නැහැ. මේ මං ගත්ත මේකට කරලා තුන්වෙනි කෝල් එක. ඊයේ රෑ තමයි කතා කරේ 11 ගානකට. ඉතින් ඊයේ රෑ 12ට පැකේජ් එක මාරු කරලා දෙන්නම් කිව්වා තාම නැහැ. ඉතින් ඇත්තටම මේවා කාට කියන්න කියලා මට හිතා ගන්න බෑ. මේවා කාට කිව්වත් වැඩක් නැහැ. මෙයාලගේ මං හිතන්නේ මේ ගෙදර ඉඳන් වෙන්නද මේ සර්විස් එක දෙන්න මෙයාලා කස්ටමර් සර්විස් එක. මොකද එක්කෙනෙක් කියන එකක් තව එක්කෙනෙක් දන්නේ නැහැ. ඉතින් මේ මම අපේ දැන් තව ප්‍රශ්නයක් කිව්වොත් අපේ ජෙනරේටර් එක කියන්නේ මේ බෑකප් ජෙනරේටරේ මේ ටවර් එකේ වැඩ නැහැ. ඒ කියන්නේ සිග්නල් ජෙනරේට් වෙන්නේ නැහැ මේ පවර් කට් වුණ වෙලාවට. සිංහලෙන් මේ කිව්වොත් වැස්ස වෙලාවට ඒ කියන්නේ වැස්ස වෙලාවට ලයිට් ගිය වෙලාවට සිග්නල් නැහැ කනදක්වත්. මොකද අපි මේ UPS එකක් යූස් කරලා රවුටර් ඔන් කරගත්තා සිග්නල් නැහැ. මොකද බෑකප් ජෙනරේටර් එකක් නැහැ ටවර් එකේ. ඉතින් අන්න ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේකට විසඳුමක් විදිහට මම අයලා කතා කරලා කිව්වා දෙයියනේ සල්ලි එකතු කරලා දෙන්න මේක හදලා දෙන්න කියලා. නමුත් කිසිම ප්‍රතිචාරයක් නැහැ කට්ටියගෙන්. අවිස්සාවල SLT මේකට අවුට්ලට් එකට කතා කරා. එතනනුත් කියනවා ටෙක්නොලොජි කෙනෙක් මාව සම්බන්ධ කරගත්තා. සර් ප්‍රශ්නයක් තියෙනවා අපි හදන්නම්. ඉතින් තාමත් ඒ හදන්නම් තමයි අවුරුදු එකමාරක් විතර වෙනවා. රවුටර් එක ගත්ත දවසේ ඉඳන් සිග්නල් නැහැ. සිග්නල් බාස් 3 තියෙන වෙලාවට සාමාන්‍ය ස්පීඩ් එකක් තියෙනවා. සිග්නල් බාර් එක තිබ්බ වෙලාවට තිබ්බ ස්පීඩ් එක මුකුත්ම නැහැ වැඩක්ම නැහැ කතා කරලා වැඩක් නැහැ. ඉතින් මේ වීඩියෝ එක මේ විදිහට ඉවර කරමු. ඔයාලට මේ SLT ගැන තියෙන ඔයාලගේ ප්‍රශ්න ගැටලු හොඳ නරක හැමදේම කමෙන්ට් කරන් යන්න මේ වීඩියෝ එකේ මොනවා ප්‍රශ්න තියෙනවද දානම අනිවාර්යෙන් උත්තරයක් දෙන්නම්. මාව කාටවත් සම්බන්ධ කරගන්න නම් මගේ Facebook ප්‍රොෆයිල් එක මම මේක දාන්න ඔයාලට එතනින් මැසේජ් එකක් මට දාන්න පුළුවන්. නැත්නම් මගේ මේල් එක දානවා මේ පහළ වීඩියෝ එකේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට පුළුවන් එතනින් මම සම්බන්ධ කරගන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්. ජය වේවා.